නියමෙට ඉදිලා සුවඳ ගහන අඹ ගෙඩියක් කනකොට දැනෙන සතුට. ඒක වෙනමම දෙයක් නේද? ඒ රන්වන් පාට මදය, දිව උඩ දිය වෙලා යන පැණි රස. ඇතර මේක නිකම්ම පළතුරක් නෙවෙයි. ඒක අත්දැකීමක්. ඉතින් කවදා හරි හිතලා තියෙනවද කොහොමද මේ වගේ පරිපූර්ණ අඹ ගෙඩියක් හැදෙන්නේ කියලා? ඒක පිටිපස්සේ තියෙන රහස මොකද්ද? හොඳයි, අපි මේ ගමන එකට යමු. මේ රසවත් පළතුර අපේ අතට එනකල් යන ගමන ගැන හොයලා බලමු. හැම දෙයක්ම පටන් ගන්න එක තීරණාත්මක පියවරකින්. ඒ තමයි නිවැරදි අඹ ප්‍රභේදය තෝරගන්න එක. මොකද හැම අඹ ගෙඩියක්ම එක වගේ නෑ. ඒ නිසා Taman ඉන්න ප්‍රදේශයට හරියටම ගැලපෙන ප්‍රභේදය තෝරාගන්න එක තමයි සාර්ථකකමේ පළවෙනි පියවර. මෙන්න බලන්න, මේ වගුවෙන් පෙන්නනවා විවිධ ප්‍රදේශවලට ගැලපෙන විවිධ අඹ වර්ග. උදාහරණයක් විදිහට ගත්තොත් කර්තකොළඹන් කියන જાතිය වියලි කලාපවලට නියමට ගැලපෙනවා. හැබැයි හොරණ හිරු වගේ වර්ග රෝගවලට ටිකක් කොරොත්තු දෙන නිසා තෙත් කලාපවලට වඩාත් සුදුසුයි. ඉතින් මේකෙන් පැහැදිලි නේද? සාර්ථක වෙන්න නම් නිවැරදි ප්‍රදේශයට නිවැරදි ප්‍රභේදය තෝරගන්න ඕන. හරි, හොඳම ප්‍රභේදය තෝරගත්තට පස්සේ ගමනේ ඊළඟ අධ්‍යයන පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ තරුණ පැලය ශක්තිමත් හොඳට ඵලදරන ගහක් බවට පත් කරන එක. මේක පැලයක් හිටවලා නිකන් ඉන්නවා වගේ නෙවෙයි. සිටුවීමේ ඉදන් කප්පාදු කරන කල් යන හරිම සියුම් ක්‍රියාවලියක්. මේක නිකම්ම කරන දෙයක් නෙමෙයි. මේක විද්‍යාවක්. උදාහරණයක් විදිහට පසේ pH අගය හරියදම 5.5 7.5 අතර තියෙන්න ඕන. ඔන්න ඔය වගේ නිශ්චිත ඉලක්කමකින්ම පේනව නේද මේ වැඩේදී නිර්වදිතාවය කොච්චර වැදගත්ද කියලා? ඇත්තටම මේක හරියට දක්ෂ ක්‍රීඩකයෙක්ව පුහුණු කරනවා වගේ වැඩක්. ගොවීන් මේ විදිහට අඹ ගහ කපාදු කරලා හැඩගස්වලා පුහුණු කරන්නේ උපරිම ආස්වැන්නක් ගන්න වගේම ගහ නිරෝගීව තියාගන්න. මේ ක්‍රියාවලියෙන් වෙන්නේ ගහට හොඳට හිරුවෙලියයි වාතයයි ලැබෙන විදිහට ලස්සන අතු වියනක් හදාගන්න එක. හොඳයි, දැන් තමයි අපේ කතාවේ ප්‍රධාන ගැටුම පටන් ගන්නෙ. අඹ ගහ කියන්නේ නිරන්තරයෙන්ම සතුරන්ගෙන් බේරගන්න ඕන දෙයක්. රෝග, පලිබෝධකයෝ මේ වගේ ගොඩක් දේවල් මේ මිහිරි පළදාවට හානි කරන්න බලාගෙන ඉන්නවා. මෙන්න අපේ කතාවේ පළවෙනි දුෂ්ටයා. මෙයාගේ නම ඇන්ත්‍රැක්නෝස්. මේක මුළු ගහටම, ඒ කියන්නේ මල්, කොළ, කඳන් අන්තිමට ගෙඩිවලටත් පහර දෙන්න පුළුවන් හරිම දරුණු දිලීර රෝගයක්. මේ දිලීරේ විනාශකාරී බලය බලන්නකෝ. ගෙඩිවල අඳුරු ලප ඇති කරනවා වගේම අස්වැන්න නිලුවට පස්සෙත් ගෙඩිය කුණු වෙන්න පුළුවන්. හැබැයි ගොවින් මේකට විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරනවා. ගස් කප්පාදු කරලා හොඳට වාතාශ්‍රය ලබා දෙනවා, දිලීර නාශක ඉසිනවා. ඒ විතරක් නෙවෙයි, අස්වැන්න නිලුවට පස්සේ උණු වතුරෙන් සෝදලා මේ රෝගකාරකය විනාශ කරනවා. හරි, අපේ ඊළඟ සතුරා කෙලින්ම ඉලක්ක කරන්නේ වටිනාම දේ, ඒ කියන්නේ අඹ ගෙඩියමයි. මේ අඹ පළතුරු මැස්සා කරන්නේ ගෙඩිය ඇටුවට බිත්තර දාන එක. ඊට පස්සේ ඒ කීටියෝ මදය කාලා සම්පූර්ණයෙන් විනාශ කළා දානවා. මේ පලිබෝධකයාගේ ජීවන චක්‍රය හරිම හානිකරයි. ඒත් ගොවීන්ගේ උපක්‍රම ඊටත් වඩා දක්ෂයි. ගෙඩි තනිතනිව කවර දාලා ආරක්ෂා කරන එක, පිරිමි මැස්සන්ව උගුල්ලට වලල්ල ගන්න එක, වගේම ඇමක් විදියට ප්‍රෝටීන් නිසින එක, මේ වගේ දක්ෂ උපක්‍රම යොදලා තමයි මේ පලිබෝධකයන්ව පාලනය කරන්නේ. මෙන්න තවත් කපටි සතුරෙක්. මේ අඹ ඇටේ කුරුමිනියා. මෙයා කරන්නේ ගෙඩිය මදේ හරහා උමං හාරලා ඇටේටම යන එක. ඒ කියන්නේ හානිය කරන්නේ ඇතුළතින්. පිටතින් බලනකොට සමහර විට කිසිම හානියක් පේන්නේවත් නැහැ. මේ කුරුමිනියාගේ ක්‍රියාකාරීත්වය හරිම ද්‍රෝහි. ගෙඩිය හරියට පැහෙන්නත් කලින් ගහෙන් වැටෙන්න මේක හේතුවක් වෙනවා. ඉතින් මේක වළක්ව ගන්න නම් වත්ත පිරිසිදුව තියාගන්න එක අත්‍යවශ්‍යයි. ඒ වගේම කුරුමිනියන්ට ගහේ උඩට නගින්න බැරි වෙන්න කඳ වටේට ඇලෙන පටි යොදනවා. ඔන්න මේ තරම් කාල් දරපු මහන්සියේ ප්‍රතිඵල නෙලා ගන්න කාලය දෙන්නදිල්ල. මේ තමයි කතාවේ උච්චතම අවස්ථාව. හැබැයි මෙතනදිත් අලුත් අභියෝග මතුවෙනවා. අස්වැන්න නෙලන එක අනුමානයට කරන දෙයක් නෙවෙයි. ඒක නිර්වද්‍ය විද්‍යාවක්. ගොවීන් ගෙඩියේ පාට වෙනස් වෙන විදිහ, ගෙඩියේ උරෙහිස් මතුවෙන විදිහ වගේ හරිම සූක්ෂම ලක්ෂණ බලාගෙන ඉඳලා උපරිම ගුණාත්මක භාවයෙන් ගෙඩිය කඩා ගන්න නියමම මොහොත තෝරා ගන්නවා. මේ උපුටා දැක්වීමෙන් පැහැදිලිවම කියවෙනවා අස්වැන්න නෙලනකොට වෙලාව කොච්චර තීරණාත්මකද කියලා. මොකද ගෙඩිය සම්පූර්ණ අනාගතයම තීරණය වෙන්නේ අන්න ඒ මොහොතේදී. හොඳයි, අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ විග්‍රහයේ වැදගත්ම කොටසට. අඹ ඉදවන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එතිලීන් කියන ස්වභාවික ශාක හෝමෝනය පාවිච්චි කරන එක. ඒකෙන් කිසිම සෞඛ්‍ය හානියක් වෙන්නේ නැහැ. හැබැයි තවත් භයානක කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි
කැල්සියම් කාබයිඩ් පාවිච්චි කරන එක. ඒකේ ආසනික් වගේ දරුණු විෂ වර්ග අඩංගු වෙන්න පුළුවන්. ඉතින් නිවැරදිව සහ ආරක්ෂිතව ඉදවපු අඹ තෝරා ගැනීමේ වැදගත්කම මේකෙන් හොඳටම පැහැදිලි වෙනව නේද? ඒක රසය ගැන විතරක් නෙමෙයි, අපේ සෞඛ්‍යය ගැන හිතන එකක්. ඉතින් මීළඟ වතාවේ රසවත් අඹ ගෙඩියක් අතට ගන්නකොට පොඩ්ඩක් හිතන්න ඒක නිකම්ම පළතුරක් නෙවෙයි ඒ පිටිපස්සේ තියෙන දීර්ඝ සංකීර්ණ සහ කැපවීම් ගොඩක කතාවක් කියලා. ඇත්තටම ඒ ගමන අගය කරන්න ඒ දැනුමම හොඳටම ඇති.